සුබ දවසක් ඔයාට. ඔන්න ඉතින් අදත් මම රසම රස ෆ්‍රයිඩ් රයිස් රෙසිපි එකක් අරගෙන ආවා. අපි හැමදාම හදනවට වඩා වෙනස් විදියකට තමයි මම මේ රයිස් එක හදලා තියෙන්නේ. බිත්තර කංකුම් උපයෝගී කරගෙන. ඉතින් ඔයත් හදලා බලන්න. මම අරගෙන තියෙනවා බාස්මති හාල් කප් 3ක්, කංකුම්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සිහින්ව කපාගත් සුදු ලූණු, ලොකු ලූණු, වියලි මිරිස් කරල් කිහිපයක්, බිත්තර, ගම්මිරිස්, කහ කුඩු. දැන් මම බත් එක හදාගන්න යන්නේ රයිස් කුකර් එකට. අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මම එකතු කරගන්නවා කරාබුනේටි, කරද මුංගු, බටර් ස්වල්පයක්, නෝ සුප් කැට යකින් භාගයක් ප්‍රමාණයක් මම යොදාගත්තා. ඒ වගේම කුරුඳු පොතු කැබැල්ලක් එකතු කරගෙන මේ වතුර ටික හොඳින් රත් කරගන්න ඕනේ. මේ විදියට හොඳට මේ වතුර ටික උණු කරගන්න ඕන. ඒ අතරතුරේ මම බටර් ටිකක් පෑන් එකට දාලා කංකුම් මිශ්‍රණය හදාගන්නයි මේ ලෑස්ති වෙන්නේ. බටර් ටික හොඳට රත් වෙනකොට සුදු ලූණු ටික එකතු කරගන්නවා. දැන් සුදු ලූණු ටික හොඳින් තෙම්පරාදු වෙන්න ඉඩ අරින්න. හොඳ රන්වන් පැහැයක් එනතෙක් අපි මේ මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න ඕන. මේ අතරේ වතුර ටික හොඳින් උණු වෙලා තියෙන්නේ. දැන් මම මේ වතුර ටිකට හොඳින් සෝදාගත් හාල් ටික මිශ්‍ර කරගන්නවා. දැන් අපි බත උයාගනිමු. මේ අතරතුරේ මම මගේ තෙම්පරාදුවත් හදා ගන්නවා. දැන් ලුණු මේ තෙම්පරාදුව හොඳින් මිශ්‍ර වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම බිත්තර එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු මම මේ වෙලාවේ එකතු කරගන්නවා. දැන් හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර ටික හොඳට පොඩි වෙන විදියට අපි මේක මේ විදියට අපි මිශ්‍ර කරගන්න ඕන. ඉතින් මම මේ බත් එකට එකතු කරගන්නේ ඇත්තටම බිත්තරයි කංකුණුයි විතරයි. ඔයාලට කැමති නම් චිකන් සොසේජස් වගේ දේවල් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්.
ඉතින් මම මේ වෙලාවේ තව ටිකක් සැරට ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ටිකක් සැර මදි නිසා. හැබැයි ඒත් මේකේ වියලි මිරිස් තියෙන නිසා හොඳ සැර ගතියක් තියෙනවා. දැන් මං සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සල්පය බැගින් මේ තෙම්පරාදුවට එකතු කර ගන්නවා. ඉතින් ලුණු දාමද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ සෝස් වර්ග දෙකේම ලුණු තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් දැන් ලස්සන පාටක් ඇවිත් තියෙනවා අපේ තෙම්පරාදු එකේ. ඇත්තටම අපි වෙනද හදන රයිස් එකට වඩා මේ රයිස් එක වෙනස්. ඒ වගේම හොඳ රසයක්, ඒ වගේම හොඳ ගුණයක් තියෙනවා. දැන් මං කංකුන් ටිකත් එකතු කරගත්තා. කංකුන් වල දඬු එකතු කරගන්න එපා. මෝරපු දඬු කොළ හරියෙන් තමයි අපි මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් අපිට ඉක්මනින් ආහාර වේලක් සකස් කරගන්න ඕන වුණු වෙලාවක ගෙදර තියෙන දේවල් වලින් අපිට මේ විදියට ඉක්මනින්ම පහසුවෙන්ම රයිස් එකක් හදාගන්න පුළුවන්. කංකුන් ටික හොඳින් මිශ්‍රණයත් එක්ක එකතු වෙනකන් මේ විදියට කලවම් කරගන්න. දැන් බත් එකත් හොඳින් ඉදිලායි තියෙන්නේ. මේ විදියට හොඳට ඇට වෙන්න බත් එක උයා ගන්න. ඔයාට මම යොදාගෙන තියෙන බාස්මති හාල් ඒ ඕනම සම්බ වර්ගකින් මේ බත් එක අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් බත් ටික කංකුම් මිශ්‍රණයට එකතු කරගන්නවා. දැන් හොඳින් මේ විදියට බත් ටික කංකුම් මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්න. ඇත්තටම මේ රයිස් එකේ හොඳ රසයක් තියෙනවා. ඒ වගේම සැර ගතියකුත් තියෙනවා. මේක චිලි පේස්ට් එක විතරක් වුණත් අපිට කෑමට ගන්න පුළුවන්. ඉතින් මේ ඉක්මනින්ම පහසුවෙන් හදාගන්න පුළුවන් වෙනස්ම විදිහේ ෆ්‍රයිඩ් රයිස් එක ඔයත් හදලා බලන්න. මේකේ රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේ බත් එකට එකතු කරගන්නේ ඇත්තටම බිත්තරයි කංකුණුයි විතරයි. ඔයාලට කැමති නම් චිකන් සොසේජස් වගේ දේවල් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ තව ටිකක් සැරට ගම් මිරිස් කුඩු
ටිකක් එකතු කරගත්තා. ටිකක් සැර මදි නිසා. හැබැයි ඒත් මේකේ වියලි මිරිස් තියෙන නිසා හොඳ සැර ගතියක් තියෙනවා. දැන් මං සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් සල්පය බැගින් මේ තෙම්පරාදුවට එකතු කර ගන්නවා. ඉතින් ලුණු දාමද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ සෝස් වර්ග දෙකේම ලුණු තියෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් දැන් ලස්සන පාටක් ඇවිත් තියෙනවා අපේ තෙම්පරාදු එකේ. ඇත්තටම අපි වෙනදා හදන රයිස් එකට වඩා මේ රයිස් එක වෙනස්. ඒ වගේම හොඳ රසයක්, ඒ වගේම හොඳ ගුණයක් තියෙනවා. දැන් මං කංකුන් ටිකත් එකතු කරගත්තා. කංකුන් වල දඬු එකතු කරගන්න එපා. මෝරපු දඬු. කොළ හරියෙන් තමයි අපි මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් අපිට ඉක්මනින් ආහාර වේලක් සකස් කරගන්න ඕන වුණු වෙලාවක ගෙදර තියෙන දේවල් වලින් අපිට මේ විදියට ඉක්මනින්ම පහසුවෙන්ම රයිස් එකක් හදාගන්න පුළුවන්. කංකුන් ටික හොඳින් මිශ්‍රණයත් එක්ක එකතු වෙනකන් මේ විදියට කලවම් කරගන්න.